පෝස්ට් එකක් දෙන්න නිමාෂ් මොකක් කරේ? අද මගේ ලයිෆ් එකේ හරිම ස්පෙෂල් ඩේ එකක් මගේ ප්‍රී ෂූට් ඩේ ව්ලොග් එක. hello everyone welcome back to my channel. ඇත්තටම මම YouTube channel එකට ටික කාලෙකින් වීඩියෝස් දාන්න බැරි වුණා. almost අවුරුද්දක් වගේ බ්‍රේක් එකක් ගියා. මම ආයෙත් තව අලුත් vlog එකක් අරගෙන. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ප්‍රී ෂූට් vlog එක. මේ වීඩියෝ එක ලස්සනයි නම් like කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම මේ දවස් පටන් ගත්තේ පාන්දරම 2:30ට තමයි මට සැලොන් එකට යන්න තිබ්බේ. මගේ යාළුවන 1:30 ඉඳලා මට කෝල් කරලා මාව නැගිට්ටවුණා. මගේ වෙඩින් එක ප්ලෑන් කරන්න ගත්ත දවසේ ඉඳන්ම වෙඩින් එකේ හැම වැඩකටම මගේ ළඟින් හිටියේ යා තමයි. මම ඒකට මගේ හදවතින් මෙයාට තෑන්ක්ස් කරනවා මේ වෙලාවේදී. ඔයාලටත් ඉන්නවද මේ වගේ යාළුවෙක්? ඉතින් අපි දෙන්නගෙම මෝර්නින් ඇන් ඊවිනින් ඩ්‍රෙසින් දෙකම කරේ සැලොන් ඩැන්ඩි එකෙන්. මම හිතපු විදිහට මම කැමති විදිහට මාව ඩ්‍රෙස් කරලා දුන්නා. ඒ වගේම හස්බන්ඩ්ගේ හෙයා බ්‍රේඩින් එකත් අපි රික්වෙස්ට් කරලා තිබ්බ විදිහටම අපිට යාලා නීට් එකටම කරලා දුන්නා. සැලොන් එකේ ඕන සන්ධ්‍යයක් වගේම තමයි යාගේ ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මෝර්නින් සෙෂන් එකට අපි දෙන්න එක්ක මගේ යාළුවයි මගේ අම්මයි ගියා. උදේ 6 වෙද්දි අපිට ලොකේෂන් එකට යන්න තිබ්බා. මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. ඉතින් අපි උදේ 6 වෙද්දි මෝර්නින් සෙෂන් එකට යන්න ඕනේ. මොකද නැත්තම් අවුවත් එක්ක අපිට ෂූට් එක කරගන්න අමාරුයි. අපේ ෆොටෝග්‍රැෆි ටීම් එක උනේ ස්ටුඩියෝ ක්ලවුඩි. එයාලා නම් on time මෙතන. අපි 10 minutes වගේ ඇත්තටම ලේට් වුණා. නියමයි නංගි මෙහෙ බලන්න. මුණ හරවලා අන්න හරේ. නියමයි දැන් ඇඟ ටික ක්‍රොස් කරගන්න. අන්න හරි මුණට මුණ බාන දෙන්න ලස්සන්ට. නියමයි යන්න කිස් එකකට. අන්න හරි නියමයි. හරි. ඉන් ඔන්න ඔය විදියට අපි මෝර්නින් ෂූට් එක ඉවර කළා. ගෙදර ඇවිත් පොඩක් නිදාගෙන රිලැක්ස් වෙලා ඊළඟට අපි ඊවිනින් ෂූට් එකට තමයි මේ රෙඩි වෙන්නේ. ඔන්න ඉතින් ඕක තමයි මගේ ෆයිනල් ලුක් එක. ලස්සන රොහොම පොඩ්ඩක් කැල්ලක් ඉස්සර දාන්න පුළුවන්. තා චුට්ටක් මයි පැත්තට ඔන්න ඔහොමයි මම ඊවිනින් ෂූට් එකටත් රෙඩි වුණේ. ඉතින් ඊවිනින් ෂූට් එක කරන්න අපි ඩිසයිඩ් කරලා තිබ්බේ බීච් එකක. ඉතින් අපි එකට තෝරගත්තේ ගෝල් ෆේස් එක. එදා නම් ඇත්තටම හොඳටම සෙනග සැටර්ඩේ දවසක් නේ. ඔන්න ඔහොම තමයි අපි ෂූට් එකට ගියේ. පේනව නේද? වයිට් ෆ්‍රොක් එක කරේ UR බ්‍රයිඩල් එකෙන්, මේ ෆ්‍රොක් එක කරේ HNH බ්‍රයිඩල් එකෙන්. ඒ වගේම තමයි හස්බන්ඩ්ගේ අවුට්ෆිට් ඩිසයින් කරේ අංකල් ඩෑන් බොබ්. එයාලත් හරිම නීට් එකට අපි කියපු විදිහටම අපේ වැඩි ලස්සනට කරලා දුන්නා. නියමයි යන්න. නියමයි. හරි ඔමින්න. මුණ නියමයි. නියමයි බ්‍රයිඩ් විතරක් මෙහෙ බලන්න. නියමයි ආයි බලන්න මුණට. ඕකේ. ඉතින් ඊවිනින් ෂූට් එකට අපේ අම්මට එන්න බැරි වුණා. මායි මගේ යාළුවයි හස්බන්ඩ් අපි තුන්දෙනා තමයි ගියේ. ෂූට් එකේ වැඩ ටික ලස්සනටම ඉවර වුණා. ඉතින් දුවලා කැරකිලා අපිට හොඳටම බඩගිනි මහන්සි. ඉතින් අපි තුන්දෙනා හිතුවා ඊට එහා පැත්තේ පෝට් සිටි එක ඒකේ වටේ රවුමකුත් ගිහිල්ලා ඩිනර් එකත් අරගෙන ගෙදර යන්න. තව දෙයක් ඔයාලා මගේ ප්‍රී ෂූට් වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් ඒකත් බලන්න. හොඳයි නම් ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති නම් like කරලා subscribe කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නේ නම් bye bye.